வணக்கம் மாணவர்களே, தமிழ் வித் மஹிந்த யூடியூப் நாளிකාවට ඔබව සාදරයෙන් පිළිගන්නෝ. இரண்டாம் மொழி தமிழ் දෙවන බස දෙමළ තරම් 9 නවවන ශ්‍රේණිය. පළමු පාඩම සේවලුම් ඉරත්තින කල්ලුම්. මේ පාඩම මම සාකච්ඡා කරලා මගේ YouTube channel එකට අප්ලෝඩ් කරලා තිබුණා. නමුත් ගොඩාක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මගෙන් ඉල්ලීම් කරලා තිබුණා ක්‍රියාකාරකම් වලට පිළිතුරු ලියලා පෙන්වන්න කියලා. ඒ නිසා මේ පාඩම මම නැවතත් සාකච්ඡා කරනවා ක්‍රියාකාරකම් වලට පිළිතුරු ටයිප් කරලා පෙන්වමින්. දැන් බලන්න සේවල් කියන්නේ කුකුලා. ඉරත්තින කල් කියන්නේ මැණික් ගල. මේක කියන ප්‍රත්‍යයෙන් සම්බන්ධ කරලා තිනවා. සේවලුම් ඉරත්තින කල්ලුම්. කුකුලා සහ මැණික් ගල. එහෙම නැත්නම් කුකුලයි මැණික් ගලයි. දැන් බලන්න සේට් පාඩු ஒன்று ක්‍රියාකාරකම 1. படத்தை அவதானிப்போம் கலந்துரையாடுவோம். படம் කියන්නේ පින්තූරය. படத்தை அவதானிப்போம் පින්තූරයට අවධානය යොමු කරමු කලந்துரையாடுவோம் සාකච්ඡා කරමු. දැන් බලන්න මේ තියෙන්නේ චිත්‍ර කතාවක්. රත්නහිරි මාලිගை. ரத்னகிரி மாளிகாව. ඊළඟට බලන්න තියෙනවා மயான அமைதியுடன் ஒரு புதிராக நின்றது. மயான කියන්නේ සුසාන භූමිය. அமைதியுடன் නිශ්ශබ්දතාවයේ සමග ஒரு புதிராக நின்றது গুপ্ත බවක් තිබුණා කියලා අර්ථවත් වෙනවා. සුසාන භූමිය නිහඬතාවයේ සමග গুপ্ත බවක් තිබුණා. ඊළඟට බලන්න இரவு முழுவதும் கண் விழித்தபடி அங்கே இருந்தேன். இரவு முழுவதும் ராத்திரிய පුරාම කන් විලිත්තපඩි ඇස් ඇරගෙන අංගේ ඉරුන්දේන් එහි සිටියෙමි. රාත්‍රිය පුරාවටම ඇස් ඇරගෙන එහි සිටියෙමි. ඊළඟට බලන්න විඩින්දදු එළි වුණා. வெளியே පැලවිද ඔලිහල් කේට්ටන. පිටත නොඑක් ආකාරයේ ශබ්ද ඇසුණා. ඊළඟට බලන්න මෙතන තියෙනවා මාලිகையின் உட்புறத்தில். මාලිගාව ඇතුළත. நான் வகையாக மாட்டிக்கொண்டேன். මම එක විදියකට හිර වුණෙමි. වන්දු විට්ටනර් அந்த மனிதர்கள். ඒ මිනිස්සු ඇවිල්ලා. நான் தப்பிவிட முனைந்தேன் குறுக்கே. මම පලා යාමට උත්සාහ කළෙමි හරහා. දැන් බලන්න පළමු ප්‍රශ්නය இது போன்ற படங்களை எங்கு கண்டிருக்கிறீர்கள். දැන් බලන්න මෙතන මම ප්‍රශ්නය සහ පිළිතුර ටයිප් කරලා පෙන්වලා තියෙනවා. ඔබේ ඉල්ලීම පරිදි. இது போன்ற படங்களை කියන්නේ මෙවැනි පින්තූර. එංගු කණ්ඩිරුක්කිරීර්හල් කොහේද දැකලා තියෙන්නේ. දැන් බලන්න මේ ප්‍රශ්නයේ තියෙන ප්‍රශ්නවාචී පදේ එංගු කොහේද. එතෙන්ට පිළිතුර දාන්න ඕන. සිත්‍ර කදෙයිහලින් චිත්‍ර කතාවල අනෙක් කොටස් ඒ විදියටම ලියනවා. එතකොට බලන්න සම්පූර්ණ වාක්‍යයකින් පිළිතුර සපයන්න පුළුවන්. இது போன்ற படங்களை சித்திர கதைகளில் கண்டிருக்கிறேன். මෙවැනි පින්තූර චිත්‍ර කතාවල දැක තියෙනවා. දැන් බලන්න මෙතන ක්‍රියාව කண்டிරුක්කිරීර්හල් ඊර්හල් වලින් අවසන් වෙනවා. මොකද ප්‍රශ්නේ අහන්නේ ඔබෙන්. නීංගල් කියන සර්වනාමයට ගැලපෙන පරිදි ක්‍රියාව තියෙනවා ඊර්හල් වලින් අවසන් වන විදියට. නමුත් පිළිතුර දෙන්නේ මම. ඒ නිසා කණ්ඩිරුක්කිරේන් කියලා ක්‍රියාව වෙනස් වෙන්න ඕන ඒන් ප්‍රත්‍යයෙන් අවසන් වන විදියට. நான் කියන සර්වනාමයට ගැලපෙන විදියට. එතකොට බලන්න இது போன்ற படங்களை எங்கு கண்டிருக்கிறீர்கள். இது போன்ற படங்களை சித்திர கதைகளில் கண்டிருக்கிறேன். මේ විදියට අපිට පුළුවන් පිළිතුරු සපයන්න. දෙවෙනි ප්‍රශ්නය බලන්න உங்களுக்கு இது போன்ற கதைகள் வாசிக்க விருப்பமா. බලන්න මෙතන ප්‍රශ්නය සහ පිළිතුරු මම ටයිප් කරලා පෙන්වලා තියෙනවා. உங்களுக்கு ඔබට இது போன்ற கதைகள் මෙවැනි කතා வாசிக்க விருப்பமா කියවීමට කැමතිද? ඔබ මෙවැනි කතා කියවීමට කැමතිද? ඔබ කැමති නම් විරුප්පම් කියලා පිළිතුරු දෙන්න පුළුවන්. කැමති නැත්නම් විරුප්පම් ඉල්ලයි කියලා පිළිතුරු දෙන්න පුළුවන්. දැන් බලන්න සම්පූර්ණ වාක්‍යකින් පිළිතුරු සපයන විදිය. உங்களுக்கு කියන තැනට දානවා එනක්කු. உங்களுக்கு කියන්නේ ඔබට, එනක්කු කියන්නේ මට. එහෙමනම් බලන්න පිළිතුර එනක්කු இது போன்ற கதைகள் வாசிக்க விருப்பம். මට මෙවැනි කතා කියවීමට කැමති. දැන් අපි සිංහලෙන් කියන්නේ මම කැමති කියලා. නමුත් දෙමළෙන් අපි ප්‍රකාශ කරනකොට நான் විරුප්පම් කියලා ලියන්නේ නැහැ. එනක්කු විරුප්පම් කියලායි සඳහන් කරන්න ඕනේ.
ඔබ අකමැති නම් ඔබට පිළිතුර සපයන්න පුළුවන් එනක්කු இது போன்ற கதைகள் வாசிக்க விருப்பம் இல்லை. දැන් බලන්න මෙතන මම රෝමාංක 1 රෝමාංක 2 පිළිතුරු දෙකක් සඳහන් කරලා තියෙනවා. කැමැති නම් විරුප්පම් කියලා පිළිතුරු සපයන්න පුළුවන්. අකමැති නම් විරුප්පම් ඉල්ලේ කියලා පිළිතුරු සපයන්න පුළුවන්. ඔබ සම්පූර්ණ වාක්‍ය වලින් පිළිතුරු සපයන්න පුරුදු වෙන්න. තුන්වන ප්‍රශ්නේ බලන්න இது போன்ற எத்தனை கதைகள் வாசித்து இருக்கிறீர்கள். இது போன்ற මෙවැනි එත්තනේ කදෙයිහල් කතා කීයක් වාසිත්තු ඉරුක්කිරීර්හල් කියවලා තියෙනවද? දැන් බලන්න මෙතන ප්‍රශ්නය සහ පිළිතුර මම ටයිප් කරලා පෙන්වලා තියෙනවා. මේකේ තියෙන ප්‍රශ්නවාචී පදේ එත්තනේ කීයද? එතෙන්ද ඉලක්කමක් දාන්න පුළුවන්. මෙතන මම දාලා තියෙනවා 8 කියලා. අනෙක් වචන ඒ විදිහටම ලියනවා. இது போன்ற 8 කදෙයිහල් වාසිත්තු ඉරුක්කිරේන්. මෙවැනි කතා 8ක් කියවලා තියෙනවා. මේ ඉලක්කම ඔබට වෙනස් කරන්න පුළුවන් 10 12 15 ඒ විදිහට. දැන් බලන්න ප්‍රශ්නයේ ක්‍රියාපදයේ තියෙන ඉරුක්කිරීර්හල් ඊර්හල් වලින් අවසන් වෙනවා. පිළිතුරු සපයනකොට ඉරුක්කිරේන් කියලා ඒන් වලින් අවසන් වන විදිහට ක්‍රියාපදයේ සකස් කරන්න ඕන. ප්‍රශ්නේ අහන්නේ ඔබෙන්. නීංගල් කියන සර්වනාමයට ගලපලයි ක්‍රියාපදයේ හදලා තියෙන්නේ. ඉරුක්කිරීර්හල්. පිළිතුරු දෙන්නේ මම. නාන් කියන සර්වනාමයට ගැලපෙන විදිහට ක්‍රියාපදයේ වෙනස් කරන්න ඕන ඒන් ප්‍රත්‍යයෙන් අවසන් වන විදිහට. එහෙමනම් බලන්න இது போன்ற எத்தனை கதைகள் வாசித்து இருக்கிறீர்கள். இது போன்ற 8 கதைகள் வாசித்து இருக்கிறேன். ඔබ කියවලා තියෙන කතා ගාන මෙතන සඳහන් කරන්න පුළුවන්. කතා 15ක් කියවලා තියෙනවා නම් 15 කதைகள். කතා 20ක් කියවලා තියෙනවා නම් 20 கதைகள். මේ විදිහට මේ පිළිතුර වෙනස් කරගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය බලන්න அவற்றுள் உங்களுக்கு விருப்பமான கதை எது? ඒවා අතරින් ඔබ කැමති කතාව කුමක්ද? දැන් බලන්න මෙතන මම ප්‍රශ්නය සහ පිළිතුර ටයිප් කරලා පෙන්වලා තියෙනවා. ප්‍රශ්නවාචී පදේ එදු. එතෙන්ද පිළිතුර දාන්න. මුත්තු කාමික්ස් කියලා මම කතාවක නමක් දැම්මා. ඔබ කැමති කතාවක නමක් මෙතන සඳහන් කරන්න පුළුවන්. එතකොට බලන්න அவற்றுள் எனக்கு விருப்பமான கதை முத்து காமிக்ஸ் ஆகும். அவற்றுள் ඒවා අතරින් எனக்கு விருப்பமான கதை මම කැමති කතාව. මුත්තු කාමික්ස් ආහුම්. මුත්තු කාමිස් වේ. ආහුම් කියන්නේ වේ කියන එක. ඊළඟට බලන්න செயற்பாடு 2 ක්‍රියාකාරකම 2 ආසිරියරින් උදවියුடன் செவிமடுப்போம். ගුරුවරයාගේ උදව් ඇතිව සවන් දෙමු. தமிழில் சித்திர கதை දෙමළෙන් චිත්‍ර කතාව. குழந்தைகளின் உலகம் கதைகளினால் ஆனது. දරුවන්ගේ ලෝකය කතාවලින් යුක්තයි. கதை சொல்லப் போகிறேன் என்றால் உடனே உற்சாகத்துடன் குழந்தைகள் எம் அருகே ஓடி வந்து விடுகிறார்கள். கதை சொல்லப் போகிறேன் என்றால் කතාවක් කියන්නයි යන්නේ කිව්වොත් උඩනේ විගසින් උත්සාහத்துடன் උනන්දුවෙන් குழந்தைகள் දරුවන් එම් අරුහේ අපි ළඟට ඕඩි වන්දු විடுகிறார்கள். දුවලා එනවා කියන අර්ථය මෙතන තියෙනවා. அவர்களுக்கு கதைகள் கேட்க பிடிக்கும். ඔවුන්ට කතා අහන්න කැමති. ඔවුන් කතා අහන්න කැමති. கதைகள் வாசிக்க பிடிக்கும். කතා කියවන්න කැමති. அதைவிட படங்களுடன் கதைகள் வாசிக்க மிகவும் பிடிக்கும். ඊටත් වඩා පින්තූර සමග කතා කියවන්න ඉතාමත් කැමති. குழந்தைகளை கவர்வன சித்திரங்கள். දරුවන්ගේ සිත් අද ගන්නා දේවල් චිත්‍ර. 1956 ஆனந்த விகடனில் வெளிவந்த ஜமீன்தார் மகான் தமிழில் வெளிவந்த முதல் சித்திர கதை ஆகும். මේ 1956 කියන වර්ෂයේ ආනන්ද විහඩන් කියන සංගරාවේ வெளிவந்த නිකුත් වූ ஜமீன்தார் மகான் මේක නමක් தமிழில் வெளிவந்த දෙමළෙන් නිකුත් වූ முதல் சித்திர கதை ஆகும். පළමු චිත්‍ර කතාව වේ. මේ ආනන්ද විහඩන් කියන්නේ සංගරාවක නමක්. එමනම් 1956 දී ආනන්ද විහඩන් කියන සංගරාවේ නිකුත් වුණ ජමීන්දාර් මහන් කියන කතාව දෙමළෙන් නිකුත් වුණ පළමු චිත්‍ර කතාව වේ කියලා මෙතන සඳහන් වෙනවා. ඊළඟට බලන්න 1970 முதல் 1990 முற்பகுதி வரையிலான காலம் சித்திர கதைகளின் பொற்காலம் எனப்படுகிறது. 1970 සිට 1990 මුල් භාගයේ දක්වා වන කාලය சித்திர கதைகளின் பொற்காலம் எனப்படுகிறது. චිත්‍ර කතාවල ස්වර්ණමය යුගය කියලා හඳුන්වනවා.
இக்காலத்தில் பல சித்திரக்கதை சஞ்சிகைகள் வெளிவந்தன. මේ කාලයේ නොයෙක් චිත්‍රකතා සංගරා නිකුත් වුණා. අවේ ලයන් කාමික්ස්, රාණි කාමික්ස්, வாண்டு மாமா சித்திரக்கதை, අම්බුලි මාමා, පාලමිත්තිරා එන්බනවාහු. අවේ කියන්නේ ඒවා. දැන් බලන්න ඒ වගේ නම් සඳහන් වෙනවා. ලයන් කාමික්ස්, රාණි කාමික්ස්, வாண்டு மாமா சித்திரக்கதை, අම්බුලි මාමා, පාලමිත්තිරා එන්බනවාහුම් කියන්නේ යනාදී වේ. ඊළඟට බලන්න தற்போது தொலைக்காட்சி கணினி என்பவற்றின் வருகை காரணமாக சித்திரக்கதை வாசிப்பு பழக்கம் குறைந்து வருகிறது. தற்போது කියන්නේ දැන්, தொலைக்காட்சி කියන්නේ රූපවාහිනිය, කණිනි කියන්නේ පරිගණකය. என்பனவற்றின் வருகை காரணமாக යනාදියේ පැමිණීම හේතු කොටගෙන சித்திரக்கதை வாசிப்பு பழக்கம் චිත්‍රකතා කියවීමේ පුරුද්ද குறைந்து வருகிறது අඩු වීගෙන එනවා. දැන් රූපවාහිනිය පරිගණකයේ යනාදී පැමිණීම හේතු කොටගෙන චිත්‍රකතා කියවීමේ පුරුද්ද අඩු වීගෙන එනවා. ඊළඟට බලන්න செயற்பாடு 3 ක්‍රියාකාරකම 3. ආසිරියරින් උදවිயுடன் செவிமடுப்போம். ගුරුවරයාගේ උදව් ඇතිව සවන් දෙමු. කේල්වරුම් විනාක්කලුක්කු විඩை எழுதுவோம். පහත එන ප්‍රශ්නවලට පිළිතුරු ලියමු. පළමු ප්‍රශ්නය බලන්න. குழந்தைகளின் உலகம் எதனால் ஆனது? බලන්න මෙතන මම ප්‍රශ්නය සහ පිළිතුර ටයිප් කරලා පෙන්වලා තියෙනවා. குழந்தைகளின் உலகம் எதனால் ஆனது? දරුවන්ගේ ලෝකය කුමකින් යුක්තද කියලා අහනවා. දැන් මේකේ තියෙන ප්‍රශ්නවාචී පදයේ එදனால். එතෙන්ට පිළිතුර දානවා කදයිகளினால் කියලා. අනෙක් වචන ඒ විදිහටම තියන්න. එතකොට සම්පූර්ණ වාක්‍යකින් පිළිතුර ලැබෙනවා. එදனால் ආල් ප්‍රත්‍යය දීලා තියෙනවා. එතකොට පිළිතුරේදීත් කදයිகள் කියන එකට ආල් ප්‍රත්‍යය දෙන්න ඕන. එතකොට கதைகளினால். குழந்தைகளின் உலகம் கதைகளினால் ஆனது. දරුවන්ගේ ලෝකය කතාවලින් යුක්තයි. දැන් බලන්න මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. குழந்தைகளின் உலகம் கதைகளினால் ஆனது. මේ කහපාටින් මම පෙන්වලා තියෙනවා හයිලයිට් කරලා. ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නය. தமிழில் வெளிவந்த முதல் சித்திரக்கதை எது? දෙමළෙන් නිකුත් වූ පළමු චිත්‍රකතාව කුමක්ද? දැන් බලන්න මෙතන මම ප්‍රශ්නය සහ පිළිතුර ටයිප් කරලා පෙන්වලා තියෙනවා. தமிழில் வெளிவந்த முதல் சித்திரக்கதை எது? මේකේ තියෙන ප්‍රශ්නවාචී පදේ එදු. එතෙන්ට පිළිතුර දාන්න ජෙමින්දාර් මහන් කියලා. අනෙක් කොටස් ඒ විදිහටම තියන්න. එතකොට පිළිතුර ලැබෙනවා தமிழில் வெளிவந்த முதல் சித்திரக்கதை ජෙමින්දාර් මහන් ආහුම්. දෙමළෙන් නිකුත් වූ පළමු චිත්‍රකතාව ජෙමින්දාර් මහන් වේ. දැන් බලන්න මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන තියෙනවා ජෙමින්දාර් මහන් தமிழில் வெளிவந்த முதல் சித்திரக்கதை ஆகும் කියලා. ඊළඟ ප්‍රශ්නය බලන්න තුන්වන ප්‍රශ්නය. ආදු එදිල් வெளிவந்தது. ඒක කුමකද නිකුත් උනේ? කුමන සංගරාවේද කියලයි අර්ථවත් වෙන්නේ. එදු කියන එකට ඉල් ප්‍රත්‍යය දාලා තියෙනවා එදිල්. දැන් බලන්න මෙතන ප්‍රශ්නය සහ පිළිතුර ටයිප් කරලා පෙන්වලා තියෙනවා. ආදු එදිල් வெளிவந்தது. ආදු ආනන්ද විහෙඩනිල් வெளிவந்தது. එදු කියන එකට ඉල් ප්‍රත්‍යය දාලා තියෙනවා. ඒ නිසා ආනන්ද විහෙඩන් කියන එකටත් ඉල් ප්‍රත්‍යය දෙන්න ඕන. ආනන්ද විහෙඩනිල්. ප්‍රශ්නවාචී පදේ තියෙන තැනට පිළිතුර දාලා අනෙක් කොටස් ඒ විදිහටම ලියන්න. එතකොට සම්පූර්ණ වාක්‍යකින් පිළිතුර ලැබෙනවා. අදු ආනන්ද විහෙඩනිල් வெளிவந்தது. ඒක ආනන්ද විහෙඩන් වල නිකුත් වුණා. මේ ආනන්ද විහෙඩන් කියන්නේ සංගරාවක නමක්. දැන් බලන්න මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්. 1956 ஆனந்த விகடனில் வெளிவந்த ஜெமின்தார் மகன் தமிழில் வெளிவந்த முதல் சித்திரக்கதை ஆகும் කියලා තියෙනවා. ඊළඟට බලන්න හතරවන ප්‍රශ්නය. தமிழ் சித்திரக்கதையின் பொற்காலம் எது? දෙමළ චිත්‍රකතාවේ ස්වර්ණමය යුගය කුමක්ද? பொற்காலம் කියන්නේ ස්වර්ණමය යුගය. දැන් බලන්න ප්‍රශ්නය සහ පිළිතුර. தமிழ் சித்திரக்கதையின் பொற்காலம் எது? මේකේ තියෙන ප්‍රශ්නවාචී පදේ එදු. එතෙන්ට පිළිතුර දාන්න පුළුවන්. අනෙක් කොටස් ඒ විදිහටම ලියන්න ඕන. தமிழ் சித்திரக்கதையின் பொற்காலம் 1970 முதல் 1990 முற்பகுதி வரையிலான காலம் ஆகும். දෙමළ චිත්‍රකතාවේ ස්වර්ණමය යුගය 1970 සිට 1990 මුල් භාගය දක්වා වන කාලය වේ. දැන් බලන්න මෙතන මම හයිලයිට් කරලා පෙන්වලා තියෙනවා. මෙතනින් පිළිතුර ලබා ගන්න පුළුවන්.
1970 முதல் 1990 முற்பகுதி வரையிலான காலம் சித்திர கதைகளின் பொற்காலம் எனப்படுகிறது. ඊළඟට බලන්න පස්වන ප්‍රශ්නය. தமிழில் வெளிவந்த சித்திரக்கதை சஞ்சிகைகள் 2 தருக. දෙමළෙන් නිකුත් වූ චිත්‍රකතා සංගරා දෙකක් දෙන්න. දැන් බලන්න චිත්‍රකතා දෙකක මම නම් සඳහන් කරලා තියෙනවා. එකක් ලයන් කාමික්ස් අනික රාණි කාමික්ස්. දැන් බලන්න මෙතනින් පිළිතුරු ලබා ගන්න පුළුවන්. අවෙයි ලයන් කාමික්ස්, රාණි කාමික්ස්, வாண்டு மாமா சித்திரக்கதை, අම්බුලි මාමා, පාලමිත්තිරා එන්බනවාහුම්. මෙතන සංගරා කිහිපයකම නම් තියෙනවා. ඔබ දෙකක් සඳහන් කළාම ප්‍රමාණවත්. ඊළඟට බලන්න செயற்பாடு 4 ක්‍රියාකාරකම 4 කதையை பாத்திரமேற்று வாசிப்போம். කතාව චරිත බෙදා කියවමු. அதோ ஒரு குப்பை மேடு, சாப்பிட்டு பசி தீர்ப்போம். அதோ அண்ணு ஒரு குப்பை மேடு, කුණු කන්දක්, சாப்பிட்டு பசி தீர்ப்போம். කාලා බඩගින්න නිවා ගනිමු. சாப்பிட ஒன்றுமே இல்லையே, කණ්ඩ මුකුත්ම නෑනේ. இன்னும் கொஞ்சம் கிளறித்தான் பார்ப்போம். තව ටිකක් අවුස්සලා තමයි බලමු. මේ තාන් කියන්නේ තමයි කියන එක. කිලරිත්තාන් අවුස්සලා තමයි. නමුත් මේකෙන් අදහස් වෙන්නේ තව ටිකක් අවුස්සලා බලමු කියන එක. ඉදු එන්න. මේ මොකක්ද? அப்பா அப்பா இது என்ன நல்ல ருசியான சாப்பாடா. තාත්තේ තාත්තේ මේ මොන හොඳ රස කෑමක්ද. එනකුත් තාරුංගල් මට දෙන්න. சீச்சி இது என்ன? சீச்சி மே මොකක්ද? சாப்பிட முடியவில்லை அப்பா. කන්න බැරි වුණා තාත්තේ. இதை சாப்பிட முடியாது. මේක කන්න බෑ. இது ஒரு இரத்தினக்கல். මේක මැණික් ගලක්. அப்படியா அப்பா. එහෙමද තාත්තේ? இது இரத்தினக்கல் வியாபாரிக்கு கிடைத்திருந்தால் பிரயோசனப்பட்டு இருக்கும். මේක මැණික් ව්‍යාපාරිකයෙක්ට ලැබිලා තිබුණා නම් ප්‍රයෝජනවත් වෙලා තියේවි. இதன் மதிப்பு தெரிந்திருக்கும். මේකේ වටිනාකම දැනගෙන තියේවි. இதைவிட தானியங்கள் கிடைத்திருந்தால் எனக்கு மகிழ்ச்சியாக இருந்திருக்கும். මීට වඩා ධාන්‍ය ලැබිලා තිබුණා නම් මට සතුටට තියේවි. මහිල්චියාහ කියන්නේ ක්‍රියා විශේෂණයක්. උනක්කුම් තන්දිරුප්පේන් ඔබටත් දීලා තියේවි. එංගල් වෛරුම් නිරෙන්දිරුක්කුම් අපේ බඩත් පිරීලා තියේවි. එන්න සෙයිවදු අප්පා මොනවද කරන්නේ තාත්තේ? එමනම් බලන්න මේ චිත්‍ර කතාව චරිත බෙදා කියවමු කියලායි තියෙන්නේ. කதையை பாத்திரமேற்று வாசிப்போம். ඊළඟට බලන්න සොල් අරිමුහම් වචන හැඳින්වීම. குழந்தைகளின் දරුවන්ගේ උලහම් ලෝකය උත්සාහத்துடன் උනන්දුවෙන් අරුහේ ළඟින් කවර්වන සිත් ඇද ගන්නා வெளிவந்த නිකුත් වූ பொற்காலம் ස්වර්ණමය යුගය සිත්තිර කදේ චිත්‍ර කතාව කුරේන්දු අඩුවෙමින්. දැන් බලන්න செயற்பாடு 5 ක්‍රියාකාරකම 5 கதையை வாசிப்போம் කතාව කියවමු. சரியாயின் சரியனவும் பிழையாயின் பிழையனவும் අඩයියාලම් ඉඩුවෝම්. හරිනම් හරි ලෙසත් වැරදිනම් වැරදි ලෙසත් සංකේත යොදමු. පළමු වගන්තිය බලන්න කෝලික් කුංජු කුප්පෙයෙයි කිලරියදු. කිකිලි පැටියා කුණු ඇවිස්සුවා. දැන් බලන්න මෙතන තියෙනවා ඉන්නුම් කොංජම් කිලරිත්තාන් පාර්පෝම් කියලා. තව ටිකක් අවුස්සලා බලමු. මේ කියන්නේ කුකුළු පැටියා නෙවෙයි කුකුලා. ඒ නිසා මේ වගන්තිය වැරදි. මෙතන තියෙන්නේ කෝලි කුංජු කියලා. කිකිලි පැටියා. කෝලි කියන්නේ කිකිලි, කුංජු කියන්නේ පැටියා. ඊළඟට බලන්න සේවලුක්කු මාණික්ක කල්ලොන්රු කිඩෙයිත්තදු. කුකුලට මැණික් ගලක් ලැබුණා. දැන් බලන්න මෙතන මැණික් ගල දැකලා කුකුලා ඉදු වෙන්න කියලා අහනවා. මේ මොකක්ද? ඒ නිසා මේ වගන්තිය නිවැරදි. කුකුලට මැණික් ගලක් ලැබුණා. ඊළඟට බලන්න සේවලුක්කු තානියම් කිඩෙයිත්තදු. කුකුලට දහන්නේ ලැබුණා. මේක වැරදි. දහන්නේ ලැබුණේ නැහැ. දැන් බලන්න මෙතන තියෙනවා ඉදුවරු ඉරත්තින කල් කියලා. මේ මැණික් ගලක්.
බලන්න මෙතන තියෙනවා இதை விட தானியங்கள் கிடைத்திருந்தால் எனக்கு மகிழ்ச்சியாக இருந்திருக்கும் කියලා. මීට වඩා දහන්නේ ලැබිලා තිබුණා නම් මට සන්තෝෂෙට තියේවි කියලා කියනවා. ඒ නිසා දහන්නේ ලැබුණේ නැහැ. මේ වගන්තිය වැරදි. சேவலுக்கு தானியம் கிடைத்தது. ඊළඟට බලන්න ඉරத்தினකල් கிடைத்ததால் சேவல் மகிழ்ந்தது. මැණික්ගල ලැබුණ නිසා කුකුලා සතුටු වුණා. මේ වගන්තිය වැරදි. මැණික්ගල ලැබුණ නිසා කුකුලා සතුටුුනේ නැහැ. බලන්න මෙතන තියෙන්නේ இதை விட தானியங்கள் கிடைத்திருந்தால் எனக்கு மகிழ்ச்சியாக இருந்திருக்கும் කියලා. මීට වඩා දහන්නේ ලැබිලා තිබුණා නම් මම සතුටටපත් වෙලා තියේවි. දැන් බලන්න මේ ක්‍රියාකාරකමටත් මම පිළිතුරු ටයිප් කරලා ලියලා පෙන්වලා තියෙනවා. ඉදිරියෙන් හරි වැරදි යොදලා තියෙනවා. கோழி குஞ்சு குப்பையை கிளறியது වැරදි. කිකිලි පැටියා නෙමෙයි කුකුලයි කුණු ඇවිස්සුවේ. சேவலுக்கு மாணிக்கக்கல் ஒன்று கிடைத்தது. කුකුලට මැණික් ගලක් ලැබුණා. නිවැරදි. சேவலுக்கு தானியம் கிடைத்தது. කුකුලට දහන්නේ ලැබුණා. වැරදි. ඉරத்தினකල් கிடைத்ததால் சேவல் மகிழ்ந்தது. මැණික් ගල ලැබුණ නිසා කුකුලා සතුටු වුණා. මේක වැරදි. ඊළඟට බලන්න සෑට්පාඩු ආරු ක්‍රියාකාරකම 6 අට්ටවණෙයයි අවදානිප්පෝම්. වගුවට අවධානය යොමු කරමු. ඉඩයිවෙලි නිරප්පුවෝම් හිස්තැන් පුරවමු. දැන් බලන්න මෙතන ක්‍රියාමූල දීලා තියෙනවා තිර පර නඩ කියලා. මේ ක්‍රියාමූල අවසන් වෙන්නේ අ කියන ස්වර ශබ්දයෙන්. තිර පර නඩ. එතකොට බලන්න අතීත කාල ක්‍රියාපදයේ හදනකොට මේ ක්‍රියාමූලයට ඉන්දන්න ඉත්තන්න කියන අක්ෂර දෙක එකතු වෙනවා. ඊට පස්සේ අදු කියලා එකතු කරලා තියෙනවා පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ හදන්න. ක්‍රියාපදයේ හැදෙනවා තිරන් දදු කියලා. ඉතිරි ක්‍රියාපද ඔබ පුරවන්න ඕන. ඒ විදිහට මේක පරන්දදු වෙනවා මේක නඩන්දදු වෙනවා. මේ නඩන්දදු කියන ක්‍රියාපදයේ පහත් ගණයේ ඒකවචනේ. පහත් ගණයේ බහුවචන ක්‍රියාපදයේ නඩන් දන වෙන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. මේ විදිහට නඩන් දේන් නඩන් දෝම් නඩන් දායි ක්‍රියාපද හදන්න පුළුවන් සර්වනාමයට ගැලපෙන පරිදි. මෙතන මේ අදු කියන සර්වනාමයට ගලපලයි ක්‍රියාපදයේ හදලා තියෙන්නේ. ඒ වගේම මේක අතීත කාල ක්‍රියාපදයක්. ඊළඟට බලන්න මෙතන පොරි, තවි, කඩි කියලා ක්‍රියාමූල තුනක් දීලා තියෙනවා. ඊ ශබ්දයෙන් අවසන් වෙනවා. පොරි, තවි, කඩි. දැන් මෙවැනි ක්‍රියාමූලයක් අතීත කාලයට හරවනකොට ඉත්තන ද්විත්වයක් එකතු කරනවා. ක්‍රියාමූලයට ඉත්තන ද්විත්වයක් එකතු කරලා අදු ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා. මෙතන ඉත්තන ද්විත්වය වෙන්න ඕන. එතකොට බලන්න පොරිත්තදු වෙනවා. ඒ විදිහට මේක තවිත්තදු, මේක කඩිත්තදු. ඊළඟට බලන්න තවත් ක්‍රියාමූල තුනක් දීලා තියෙනවා කිඩෙයි, කදෙයි, සමෙයි කියලා. මේ ක්‍රියාමූල තුන අයි කියන ස්වර ශබ්දයෙන් අවසන් වෙනවා. කිඩෙයි, කදෙයි, සමෙයි. එතකොට බලන්න අතීත කාල ක්‍රියාපදයේ හදනකොට ඉත්තන ද්විත්වයක් එකතු කරලා තියෙනවා. ඊළඟට පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ හදන නිසා අදු කියන ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා. එතකොට බලන්න කිඩෙයිත්තදු කියලා හැදෙනවා. ඒ විදිහට කදෙයිත්තදු, සමෙයිත්තදු. ඊළඟට බලන්න ඕඩු, කිලරු, තේඩු. ඌ ශබ්දයෙන් අවසන් වෙන ක්‍රියාමූල. ඕඩු, කිලරු, තේඩු. එතකොට බලන්න මේ ඌ කියන ස්වර ශබ්දය ඉවත් කරලා ඊ කියන ස්වර ශබ්දය එකතු කරලා තියෙනවා. ඊට පස්සේ අදු කියන කොටස එකතු කරනවා. පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ හදන්න. එතකොට බලන්න ඕඩු කියන එක ඕඩී වෙනවා. ඕඩියදු, ඊළඟට කිලරියදු, ඊළඟට තේඩියදු. ඊළඟට බලන්න පෝඩු, සාප්පිඩු. මේ ක්‍රියාමූල දෙකත් අවසන් වෙන්නේ ඌ ශබ්දයෙන්. අගට තියෙන්නේ ඩූ කියන අක්ෂරය. දැන් බලන්න මෙතෙන්දි මේ ඩූනා කියන අක්ෂරය ඉවත් කරලා ඉට්ටන්න ද්විත්වයක් එකතු කරලා අදු කියලා එකතු කරලා තියෙනවා අතීත කාල ක්‍රියාපදයේ හදනකොට. මේ ඩූනා ඉවත් කරලා ඉට්ටන්න දෙකක් එකතු කරලා අදු එකතු කළාම පෝට්ටදු කියලා හැදෙනවා. ඒ විදිහට සාප්පිට්ටදු. ඊළඟට බලන්න මෙතන විලු, ඉරු. මේ ක්‍රියාමූල දෙකත් අවසන් වෙන්නේ ඌ කියන ස්වර ශබ්දයෙන්. එතකොට බලන්න ක්‍රියාමූලයට ඉන්දන්න ඉත්තන්න කියන අක්ෂර දෙක එකතු කරලා අදු ප්‍රත්‍ය දාලා තියෙනවා. එතකොට බලන්න විලුන්දදු කියලා හැදෙනවා. ඒ විදිහට මේක ඉරුන්දදු වෙන්න ඕන. දැන් බලන්න මේ ක්‍රියාකාරකමෙත් මම පිළිතුරු ටයිප් කරලා පෙන්වලා තියෙනවා. මුලින්ම ආනා කියන ස්වර ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල තිර, පර, නඩ. අතීත කාල ක්‍රියාපදයේ හදනකොට ඉන්දන්න ඉත්තන්න එකතු කරලා අදු එකතු කරලා තියෙනවා. එතකොට බලන්න තිරන්දදු, පරන්දදු, නඩන්දදු. තිරන්දදු කියන්නේ ඇරියා කියන එක.
පරන්දදු කියන්නේ ඉගුළුනා කියන එක. නඩන්දදු කියන්නේ පයින් ගියා කියන එක. ඊළඟට බලන්න ඊනා කියන ස්වර ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල. පොරි, තවි, කඩි. අතීත කාල ක්‍රියාපදයේ හදද්දි ඉත්තන ද්විත්වයක් එකතු කරලා අදු ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා. එතකොට පොරිත්තදු, තවිත්තදු, කඩිත්තදු. පොරිත්තදු කියන්නේ බැද්දා කියන එක. තවිත්තදු කියන්නේ පෙළුණා කියන එක. කඩිත්තදු කියන්නේ හැපුවා කියන එක. ඊළඟට බලන්න අයි කියන ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල. කිඩෙයි, කදෙයි, සමෙයි. මේ ක්‍රියාමූල වලට ඉත්තන ද්විත්වයක් එකතු කරලා අදු ප්‍රත්‍ය එකතු කරලා අතීත කාල පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ හදන්න පුළුවන්. කිඩෙයිත්තදු, කදෙයිත්තදු, සමෙයිත්තදු. කිඩෙයිත්තදු කියලා කියන්නේ ලැබුණා කියන එක. කදෙයිත්තදු කතා කළා. සමෙයිත්තදු ඉව්වා. ඊළඟට බලන්න ඌ කියන ස්වර ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල. ඕඩු, කිලරු, තේඩු. මේ ඌ කියන ස්වර ශබ්දේ ඉවත් කරලා ඊ කියන ස්වර શબ્දේ එකතු කරලා අදු කියන ප්‍රත්‍ය එකතු කරලා අතීත කාල පහත් ගණය ඒක වචන ක්‍රියාපදේ හදන්න පුළුවන්. එතකොට බලන්න ඕඩියදු, කිලරියදු, තේඩියදු. ඕඩියදු කියන්නේ දිව්වේය. කිලරියදු කියන්නේ ඇවිස්සුවේය. තේඩියදු කියන්නේ සෙව්වේය. ඊළඟට බලන්න පෝඩු, සාප්පිඩු. ඩූනා කියන අක්ෂරයෙන් අවසන් වන ක්‍රියාමූල දෙකක්. අගට තියෙන ඌ ශබ්දේ. ඩූනා ඉවත් කරලා ඉට්ටන දෙකක් දාලා අදු ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා. පෝට්ටදු, සාප්පිට්ටදු. මේ විදිහට අතීත කාල ක්‍රියාපද විවිධ ක්‍රමවලට හැදෙනවා. මේ ක්‍රම ඔබ මතක තියාගත යුතුයි. ඊළඟට බලන්න විලු, ඉරු. මේ ක්‍රියාමූල දෙක අවසන් වෙන්නේ ඌනා කියන ස්වර ශබ්දයෙන්. එතකොට බලන්න ඉන්දන්න, ඉත්තන්න එකතු කරලා අදු දාලා අතීත කාල ක්‍රියාපදේ හදන්න පුළුවන්. විලුන්දදු, ඉරුන්දදු. විලුන්දදු කියන්නේ වැටුණා කියන එක. ඉරුන්දදු කියන්නේ හිටියා නැත්නම් තිබුණා. මෙතන මේ පෝට්ටදු කියන්නේ දැම්මේය කියන එක. සාප්පිට්ටදු කියන්නේ කෑවේය කියන එක. එතකොට බලන්න මේ ඌ කියන ස්වර ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල ක්‍රම කිහිපයකට අතීත කාල ක්‍රියාපද හදනවා. ඊළඟට බලන්න වාසිප්පෝම්, කියවමු, පයිච්චි පෙරුවෝම්, පුහුණුව ලබා ගනිමු, ඉඩයි වෙලි නිරප්පුවෝම්, හිස්තැන් පුරවමු. දැන් බලන්න වා, තා, කොණ්ඩු වා. ආ කියන ස්වර ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූල. අතීත කාල ක්‍රියාපදයේ හදද්දි මේ ආ ශබ්දය ඉවත් කරනවා. මේ ඇලපිල්ල ඉවත් වෙනවා. ඊට පස්සේ ඉන්දන්න, ඉත්තන්න දාලා අදු ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා. වා මොකද වෙන්නේ? වන්දදු. තා, තන්දදු. කොණ්ඩුවා, කොණ්ඩු වන්දදු. ඊළඟට බලන්න ඕ කියන ස්වර ශබ්දයෙන් අවසන් වන ක්‍රියාමූලයක්. පෝ. මේකේ අතීත කාල ක්‍රියාපදයේ හදද්දි රෙන්ඩුසුලි ඉන්නන්න එකතු කරලා අදු ප්‍රත්‍ය දාලා තියෙනවා. පෝනදු. මේ පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ හදන්නයි අදු ප්‍රත්‍ය එකතු කරන්නේ. මේක නාන් කියන උක්තියට ගලපලා හැදුවොත් පෝනේන් වෙනවා. නාංගල් කියන උක්තියට ගලපලා හැදුවොත් පෝනෝම් වෙනවා. ඒ විදිහට පෝනේන්, පෝනෝම්, පෝනායි, පෝනීර්හල් ක්‍රියාපද හදන්න පුළුවන්. නමුත් පහත් ගණයේ අහ්රිනේ ප්‍රථම පුරුෂ පඩර්කේ ඉඩම් ඒක වචන උරුමේ අතීත කාල ක්‍රියාපදේ ඉරන්ද කාල විනේච්චොල් හදනකොට අපි අදු ප්‍රත්‍ය එකතු කරනවා. වර්තමාන කාල ක්‍රියාපදයේ හදන්නෙත් අදු ප්‍රත්‍ය එකතු කරලා. පෝනදු කියන එකේ වර්තමාන කාල ක්‍රියාපදයේ පෝහින්රදු. අනාගත කාල ක්‍රියාපදයේ හදනකොට ප්‍රත්‍ය එකතු කරනවා පෝහුම්. ඔබ තේරුම් ගන්න ඕන මෙතන තියෙන්නේ පහත් ගණය ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාපදේ. දැන් බලන්න මෙතන මම පිළිතුරු ටයිප් කරලා පෙන්වලා තියෙනවා. ක්‍රියාමූලයේ වා අතීත කාල ක්‍රියාපදයේ වන්දදු. ක්‍රියාමූලයේ තා අතීත කාල ක්‍රියාපදයේ තන්දදු. ක්‍රියාමූලයේ කොණ්ඩුවා අතීත කාල ක්‍රියාපදයේ කොණ්ඩු වන්දදු. ක්‍රියාමූලයේ පෝ අතීත කාල ක්‍රියාපදයේ පෝනදු. මෙතන පෙන්වලා තියෙනවා හදන විදිය. අතීත කාල පහත් ගණයේ ඒක වචන ක්‍රියාපදේ. වන්දදු කියන්නේ ආවේය. තන්දදු කියන්නේ දුන්නේය. කොණ්ඩු වන්දදු කියන්නේ රැගෙන ආවේය. පෝනදු කියන්නේ ගියේය. මේ වචන ඔබ ඉගෙන ගන්න. පොරි කියන්නේ බදිනවා, ෆ්‍රයි. තවි කියන්නේ පෙලෙනවා, සෆර්. කිලරු කියන්නේ අවුස්සනවා, කලවම් කරනවා, ස්ටර්. ඊළඟට බලන්න සෙට් පාඩු 7 ක්‍රියාකාරකම 7 පඩම් පාර්පෝම් පින්තූරේ බලමු. එහෙම නැත්නම් පින්තූර බලමු කියලා අර්ථවත් වෙනවා. වාසිප්පෝම් කියවමු. ඉඩෙයි වෙලි නිරප්පුවෝම් හිස්තැන් පුරවමු. බලන්න පළමු වගන්තිය. සේවල් ඔන්රු කුප්පේ යෙයික්.
මෙතන වරහන තුල දීලා තියෙන්නේ ක්‍රියා මූලයේ කිලරු. ඔබ අතීත කාල ක්‍රියාපදයේ දාන්න ඕන. சேவல் ஒன்று குப்பையை கிளறியது. උණව් තේඩියදු. පහත් ගණය අතීත කාල ඒකවචන ක්‍රියාපදේ. අදු කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. දැන් බලන්න මෙතන මම පිළිතුරු ටයිප් කරලා පෙන්වලා තියෙනවා. சேவல் ஒன்று குப்பையை கிளறியது. කුකුලෙක් කුණු ඇවිස්සුවා. උණව් තේඩියදු. ආහාර සෙව්වා. ඊළඟට බලන්න අප්පොළුදු අංගේ ඉරත්තිනකල් ඔන්රේ කණ්ඩදු වෙන්න ඕන. අප්පොළුදු එතකොට එවිට අංගේ එතන ඉරත්තිනකල් ඔන්රේ කණ්ඩදු මැණික් ගලක් දුටුවා. මේ වරහන තුල දීලා තියෙන්නේ ක්‍රියා මූලයේ කාන්. ක්‍රියා මූලයේ කාන් අතීත කාල පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ කණ්ඩදු අප්පොළුදු අංගේ ඉරත්තිනකල් ඔන්රේ කණ්ඩදු. ඊළඟට බලන්න අංක 3 අදේ කණ්ඩ කුංචු ආවලුඩන් අංගු මෙතන වන්දදු වෙන්න ඕන. අදේ කණ්ඩ කුංචු ඒ දුටු පැටියා ආවලුඩන් ආශාවෙන් නැත්තම් උනන්දුවෙන් අංගු වන්දදු එහෙට ආවා. ක්‍රියාමූලයේ වා අතීත කාල ක්‍රියාපදයේ වන්දදු පහත් ගණය ඒක වචන. බලන්න මෙතන පිළිතුර ටයිප් කරලා පෙන්වලා තියෙනවා. අදේ කණ්ඩ කුංචු ආවලුඩන් අංගු වන්දදු. ඊළඟට බලන්න අංක 4 කුංජු ඉරත්තින කල්ලේ කොත්ති කොත්ති පාර්තදු වෙන්න ඕන. කුංජු පැටියා ඉරත්තින කල්ලේ මැණික් ගල එතන කර්ම පදයක් විදියට තියෙන්නේ ඉරත්තින කල්ලේ. අයි ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා. කොත්ති කොත්ති පාර්තදු කොටල බැලුවා. ක්‍රියාමූලයේ පාර් අතීත කාල පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ පාර්තදු. බලන්න මෙතන පිළිතුර ටයිප් කරලා පෙන්වලා තියෙනවා. කුංජු ඉරත්තින කල්ලේ කොත්ති කොත්ති පාර්තදු. ක්‍රියාමූලයේ පාර් අතීත කාල පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ පාර්තදු. ඊළඟට 5 අදෙයි උන්න මුඩියවිල්ලේ ඒක කණ්ඩ බැරි වුණා. කවලෙයුඩන් සේවලේ පාර්තදු. එතන පාර්තදු වෙන්න ඕන. කවලෙයුඩන් කනගාටුවෙන් සේවලේ පාර්තදු කුකුලා දෙස බැලුවා. බලන්න මෙතන පිළිතුර මම පෙන්වලා තියෙනවා. අදෙයි උන්න මුඩියවිල්ලේ ඒක කෑමට නොහැකි වුණා. කවලෙයුඩන් සේවලේ පාර්තදු කනගාටුවෙන් කුකුලා දෙස බැලුවා. ක්‍රියා මූලයේ පාර් අතීත කාල පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ පාර්තදු. ඊළඟට බලන්න අංක 6 ඉදු එමක්කු කිඩෙයිතු එන්න පයන් එන කවලෙයුඩන් කූරියදු වෙන්න ඕන. ක්‍රියා මූලයේ කූරු අතීත කාල ක්‍රියාපදයේ කූරියදු. බලන්න පිළිතුර මෙතන මම පෙන්වලා තියෙනවා. ඉදු එනක්කු කිඩෙයිතු එන්න පයන් එන කවලෙයුඩන් කූරියදු. ඉදු එනක්කු කිඩෙයිතු මේක මට ලැබිලා එන්න පයන් මොන ප්‍රයෝජනයක්ද එන කියලා කවලෙයුඩන් කූරියදු කනගාටුවෙන් පැවසුවා. ඊළඟට බලන්න අංක 7 இரத்தின கல்லுக்கு பதிலாக தானியம் கிடைத்திருந்தால் வயிறு நிறைந்து மகிழ்ச்சியாக இருந்திருப்பேன் என මෙතන නිනෙයිතදු වෙන්න ඕන. ක්‍රියාමූලයේ නිනෙයි. ප්‍රථම පුරුෂ පහත් ගණය අතීත කාල ඒකවචන ක්‍රියාපදයේ නිනෙයිතදු. බලන්න මෙතන මම පිළිතුර පෙන්වලා තියෙනවා. ඉරත්තින කල්ලුක්කු පදිලාහ මැණික් ගලට පිළිතුරු ලෙස. පදිල් කියන්නේ පිළිතුර. මේකෙන් අදහස් වෙන්නේ මැණික් ගල වෙනුවට කියන එක. තානියම් කිඩෙත්තිරින්දාල් දහන්නේ ලැබිලා තිබුණා නම් වෛරු නිරයින්දු බඩ පිරිලා මහිල්තියාහ ඉරින්දිරුප්පේන් සතුටට ඉන්න තිබුණා. එන නිනෙයිතදු කියලා හිතුවා. මේ වචන ඔබ ඉගෙන ගන්න ආවලුඩන් උනන්දුවෙන් ආශාවෙන්. කොත්ති කියන්නේ පූර්ව ක්‍රියාවක් කොටලා. ඊළඟට බලන්න සෑට්පාඩු 8 ක්‍රියාකාරකම 8 පොරුත්තමාන එලුත්තේ වයිතු ඉඩයිවිලි නිරප්පුවෝම් ගැලපෙන අකුර යොදා හිස්තැන් පුරවමු. සිංහල චොල්ලුඩන් ඉනෙයිප්පෝම් සිංහල වචනයේ සමග යා කරමු. දැන් බලන්න මෙතන වචනේ සේවල් වෙන්න ඕන. සේවල් කියන්නේ කුකුලා. මෙතන හිස්තැන පුරවන්න ඕන. ඊළඟට කුප්පෙයි වෙන්න ඕන. කුප්පෙයි කියන්නේ කුණු. එහෙම නැත්නම් කසල. මෙතන හිස්තැන පුරවන්න ඕන. ඊළඟට ආවල් උනන්දුව නැත්නම් ආශාව. මෙතන හිස්තැන පුරවන්න ඕන. ඊළඟට බලන්න ඉරත්තින කල් මැණික් ගල. මෙතන හිස්තැන් දෙකක් තියෙනවා පුරවන්න. ඊළඟට කුංචු. මෙතන හිස්තැන පුරවන්න ඕන. කුංචු කියන්නේ පැටියා. ඊළඟට වෛරු. වෛරු කියන්නේ බඩ. හිස්තැන පුරවන්න. ඊළඟට විලෙයි මදිප්පත්‍ර වටිනා. හිස්තැන් දෙකක් තියෙනවා පුරවන්න. ඊළඟට කවලෙයි කනගාටුව. මෙතන හිස්තැන පුරවන්න ඕන. ඊළඟට තානියම් දහන්නේ හිස්තැන් දෙකක් තියෙනවා පුරවන්න.
ඊළඟට මහිල්චි සතුට හිස්තැන් දෙකක් තියෙනවා පුරවන්න. අක්ෂර දෙකක්. දැන් බලන්න මෙතන මම හිස්තැන් පුරවලා තියෙනවා. ඒ වගේම තමයි නිවැරදි සිංහල තේරුමට යා කරලා තියෙනවා. සේවල් කියනකොට වානා කියන අක්ෂරය යෙදෙන්න ඕන. සේවල් කියන්නේ කුකුලා. ඊළඟට කුප්පේ කියන්නේ කුණු. මෙතන ඉප්පන්න කියන අක්ෂරය යෙදෙන්න ඕන. කුණු එහෙම නැත්නම් කසල. ඊළඟට ආවල්. ආවල් කියන්නේ ආශාව. උනන්දුව කියන අර්ථයක් තියෙනවා. මෙතන බලන්න ඉල්ලන්න යෙදෙනවා. ආවල්. මේක මතක තියාගන්න ඔබ පාම්බු ඉල්ලන්න. ඔබ දන්නවා දෙමළ භාෂාවේ ලාන අක්ෂර තුනක් තියෙනවා. පාම්බු ලාන, කොම්බොල් හැර ලාන, මවුලකර ලාන. ආවල් කියනකොට යෙදෙන්නේ පාම්බු ඉල්ලන්න. ඊළඟට බලන්න ඉරත්තින කල්, මැණික් ගල. මෙතන යෙදෙන්නේ රෙන්ඩුසුලි නාන. ඔබ දන්නවා දෙමළ භාෂාවේ නයනු තුනක් තියෙනවා. තන්නකර නාන, රෙන්ඩුසුලි නාන, මූන්රුසුලි නාන. ඔබ නිවැරදි අක්ෂර භාවිත කරන්න ඕන. ඊළඟට බලන්න කුංචු. කුංචු කියන්නේ පැටියා. මෙතන යෙදෙන්නේ ඉන්චන්න කියන අක්ෂරය. ඊළඟට වෛරු. වෛරු කියන්නේ බඩ. යීනා කියන අක්ෂරය යෙදෙනවා. ඊළඟට බලන්න විලයි මදි පත්‍ර. මෙතන ලයි යන්න. පාම්බු ලයි යන්න විලයි කියනකොට. විලයි කියන්නේ මිල. මෙතන බලන්න ඉට්‍රන්න. පෙරිය රාන හල් කරලා යෙදිලා තියෙනවා. ඉට් කියලා ශබ්ද වෙනවා. විලයි මදි පත්‍ර. වටිනා. මේ වචනේ හැදිලා තියෙන්නේ විලයි මදිප්පු අට්‍ර. විලයි මදි පත්‍ර. ඊළඟට බලන්න කවලෙයි. කනගාටුව දුක. මෙතන යෙදෙන්නේ වාන කියන අක්ෂරය. ඊළඟට තානියම්. මෙතන නීනා කියන අක්ෂරය දෙනවා. මෙතන ඉම්මන්න කියන අක්ෂරය දෙනවා. ඔබ මතක තියාගන්න තානියම් කියනකොට රෙන්ඩුසුලි නීනා යෙදෙන්නේ. දහන්නිය. ඊළඟට මහෙල්චි. මෙතන කීනා මවුලකර ඉල්ලන්නයි දෙනවා. මහෙල්චි කියනකොට මවුලකර ඉල්ලන්නයි යෙදෙන්නේ. මහෙල්චි කියන්නේ සතුට. මේ වචන ඔබ මතක තියාගන්න නඩ කියන්නේ ඇවිදින්න. පොරි කියන්නේ බදින්න. තවිත්තු කියන්නේ පූර්ව ක්‍රියාවක්. දුක් විඳලා පෙලිලා කියන අර්ථය තියෙනවා. එහෙම නැත්නම් පෙලි. ඊළඟට ආවලුඩන් උනන්දුවෙන් ආශාවෙන්. කොත්ති කියන්නේ පූර්ව ක්‍රියාවක්. කොටලා. පැරුන්දු කියන්නේ උකුස්සා. තොහුදි කියන්නේ බෙලුම. ඊළඟට බලන්න සෙට් පාඩු 9 ක්‍රියාකාරකම 9 කුලුක්කලාහ ඉනෙයිවෝම් කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වෙමු. විරුම්බිය සොට්කූට තිනෙයි තෙරිව් සෙයිවෝම්. කැමැති වචන සමූහයක් තෝරා ගනිමු. ඊළඟට සිත්තිර කදෙයි ඔන්රේ එළුදුවෝම්. චිත්‍ර කතාවක් ලියමු. වහුප්පරයිල් කාච්චි පඩුත්තුවෝම්. පන්ති කාමරය තුල ප්‍රදර්ශනය කරමු. දැන් බලන්න මෙතන වචන සමූහ කීපයක් දීලා තියෙනවා. මේ වයින් එකක් තෝරගෙන චිත්‍ර කතාවක් ලියන්න තියෙනවා. ඊට පස්සේ පන්ති කාමරය තුල ඉදිරිපත් කරන්න ඕන. දැන් බලන්න තොහුදි ඔන්රු වෙලුම 1. මෙතන දීලා තියෙන වචන ටික බලන්න. තායික්කෝලි, මෞකිකෙලිය, පැරුන්දු උකුස්සා, කුංචු පැටියා, ඕඩියදු කියන්නේ දිව්වේය, පරන්දු කියන්නේ පූර්ව ක්‍රියාවක්, ඉගිල, තනියාහ කියන්නේ ක්‍රියා විශේෂණ පදයක්, තනියෙන්, කේක්ක විල්ලේ කියන්නේ ඇහුවේ නෑ, සෙන්රදු කියන්නේ ගියේය, තූරච් කියලා තියෙනවා. තූරම් කියන්නේ දුර. මේක තූරච්චෙන්රදු කියලා දාන්න පුළුවන් දුරට ගියේය කියන අර්ථයෙන්. ඊළඟට බලන්න තොහුදි ඉරණ්ඩු වෙලුම 2. මෙතන දීලා තියෙන වචන බලන්න පුරා. පුරා කියන්නේ පරවියා. ඊළඟට පරන්දදු ඉගිලුණේය මැරත්තිල්. ගසෙහි ඉරුම්බු කියන්නේ කුහුඹියා. ඊළඟට කැරයියේරියදු ඉවුරට ගොඩ වුණා. වේඩන් වැද්දා. තවිත්තු කියන්නේ පූර්ව ක්‍රියාවක්. පෙලිලා. නැත්තම් දුක් විඳලා කියන අර්ථය තියෙනවා. ඊළඟට ඉලෙයිල්. කොළයේ. ඉලෙයි කියන්නේ කොළය. ඊළඟට බලන්න තොහුදි මූන්රු වෙලුම 3. මෙතන දීලා තියෙන වචන බලන්න මුයල්, හාවා, ආමෙයි ඉබ්බා, නිත්තිරේ නින්ද, වේහමාහ ක්‍රියා විශේෂණ පදයක්, වේගයෙන්, මෙදුආහ හෙමින් ක්‍රියා විශේෂණ පදයක්, පෝට්ටි තරංගය, වෙට්‍රි ජයග්‍රහණය, තිරුම්බිය. තිරුම්බිය කියන්නේ නැවත පැමිණි. ඊළඟට පාර්තදු. පාර්තදු කියන්නේ බැලුවේය කියන එක. එහෙමනම් බලන්න මේ වචන සමූහ වලින් එකක් තෝරගෙන ඔබට පුළුවන් චිත්‍ර කතාවක් ලියන්න. මේ ක්‍රියාකාරකම ඔබ කරන්න. බලන්න ඊළඟට සෙවි මඩුප්පෝම් සවන් දෙමු. උච්චරිප්පෝම් උච්චාරණය කරමු. දැන් බලන්න මෙතන ලානා කියන අක්ෂර 3ක් පෙන්වලා තියෙනවා. මේ තියෙන්නේ පාම්බු ලානා. මේ තියෙන්නේ මවුලකර ලානා. මේ තියෙන්නේ කොම්බුල හැර ලානා. දැන් බලන්න පාම්බු ලානා යෙදෙන වචන. උලහම් ලෝකය. කාලම් කාලය. නැල්ල හොඳ. සේවල් කුකුලා. කල් ගල.
දැන් ඔබට පේනවා මේ වචනවල යෙදিলা තියෙන්නේ පාඹුලාන. පාඹු ඉල්ලන්නත් යෙදিলা තියෙනවා. ඊළඟට බලන්න මෞලකර ලාන යෙදෙන වචන. තමිල්, කුලන්දෙයි, කෝලි, මහිල්චි, විලුන්දදු. තමිල් කියන්නේ දෙමළ, කුලන්දෙයි කියන්නේ දරුවා, කෝලි කියන්නේ කිකිලි. කුකුලට කියන්නේ සේවල්, මහිල්චි සතුට, විලුන්දදු කියන්නේ වැටුනේය. පහත් ගණයේ ඒකවචන ක්‍රියාපදයේ. මැරම් විලුන්දදු. ගස වැටුනේය. ඊළඟට බලන්න කොම්බුල හැර ලාන යෙදෙන වචන. වෙලිවන්දදු, නිකුත් වුණා, කිලරියදු, ඇවිස්සුවා. එමනම් බලන්න ඔබේ ඉල්ලීම පරිදි මේ පාඩමේ සියලුම ක්‍රියාකාරකම් වලට පිළිතුරු ටයිප් කරලා පෙන්වලා මේ පාඩම මම නැවතත් සාකච්ඡා කළා. තවත් පාඩමකින් ඉදිරියේදී හමු වෙමු. මම මහින්ද රණවීර. ඔබට ජය.